Hi guys, welcome Hasya YouTube channel එකට. ඉතින් මේ දවස්වල හැමතැනම කතා වෙන තැඹිලි සීන් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් හැමෝම මේක ලීක් එකක් වගේ හැමෝම හොයනවා. ඉතින් ඇත්තටම මෙතන මේ ගෑනු කෙනා මෝඩයි සිරාවටම එයා මෝඩ වුණා සිරාවට මේක සාමාන්‍ය නීතිය පැත්තට ගෙනියන්න පුළුවන් සාමාන්‍ය මේ කපුවට උනත් දඬුවම් කරන්න පුළුවන් සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තට එහෙම කරන්න මොකද මේ වගේ කියන්නේ දැන් කාන්තාව වුණත් ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. දැන් එයා වුණත් පාර බැලලා යන්නේ කොහොමද? එහෙම සීන් එකක් වුණත් තියෙනවා. මුන් දෙයක් කරා නම් කමක් නැහැ. ඒක එක්කෝ බලලා අයින් කරලා හරි දානවා නෑ. ඒක හැමතැනම වපුරලා ඉවරලා දැන් ගෙදර මොන ප්‍රශ්නද දන්නේ දැන් හැම තැනම වීඩියෝ එක තියෙනවා මිනිහා දැක්කද දන්නේ මිනිහට පේනවද දන්නෙත් නෑ අපිට වැඩක් නෑ. හැබැයි කොහොම වුණත් තවත් එක්කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න හොඳ නෑ. මේ වගේ සාමාන්‍ය මම මේ වීඩියෝ එක රීච් ගන්න කියනවා නෙවෙයි සාමාන්‍ය මේ වගේ දේවල් වෙන්න හොඳ නෑ. ඉතින් ඒක බොරුවක් කරලා මේක ලංකාවටම පතුරවලා මේ වගේ මිනිස්සු ඉතින් දැලින්නවා කියන්නේ ඉතින් ඇත්තටම ඉතින් දැනෙන්න දෙයක් මේ වගේ කපුවට ඌට හරි තම්බිලි කීඩිය දාලා මොන හරි කරන්න ඕන. ඇත්තම කිව්වොත් මේ සිද්ධිය වෙන්නේ මෙයාට මේ ළමයි නැති සීන් එකකටනේ. එතකොට මෙතන මේ ගෑනු කෙනාව නොමග යවලා එයාව කියන්නේ රවට්ටලා ඉවරලා තමයි මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. සාමාන්‍ය මොනවා වුණත් ඉතින් දරුවෙක්ගේ මූණක් වුණා බලන් ආසාවට තමයි මෙයා මේක මේ විශ්වාස කළේ. ඉතින් කවුරුණත් ඉතින් නැත්තම් එහෙම කරන්නේ නෑනේ. සාමාන්‍ය ඕන ගැනෙට ඉතින් මොලයක් තියෙනවා ඉතින්. එයා වුණා ළමෙක් හම්බ වෙනවා කියලා ඊට පස්සේ ඉතින් කවුරුත් එහෙම කරන්නේ නැතුව ඉන්නේ නෑ. ඉතින් දැන් එයාට අවුරුදු ගාණක් නැතුව ඉඳලා වුණත් ඉතින් ළමෙක් නැතුව ඉඳලා ඉතින් ඒකට පිළියමක් වශයෙන් තමයි මෙයා ගාවට ගිහලා. මෙයා ඉතින් එහෙම බොරුවක් කරලා වුම සාමාන්‍යයෙන් ඒ කරපු වැඩේ වැරදිනේ. දැන් මේක මම දැන් ලංකාවේ දන්නේ නැති එකකුත් නෑ.